ඉතින් අද වෙනකොට සාමාන්‍යයෙන් අපි මේ වැට දිගටම මේ කැටගරිය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕ කට්ටියට කියන්නේ අපේ YouTube channel එක, Facebook page එක subscribe කරලා නැත්නම් YouTube channel එක page එක follow කරන්නත් කියලා ආරාධනා කරනවා. ඒකට හේතුව තමයි අපේ කුෂිකර්මාන්තය ලංකාවේ අපිම තමයි දිනු කරගන්න ඕන. ඉතින් මිනිස්සුන්ට උනන්දු ඇති කරන්න තමයි මේ වීඩියෝ ගේන්නේ. ඉතින් මගේ වැඩසටහන් තියෙනවා මම වතු මේ විදිහට හදලා මේ වගේ වැටමායින් හරි මේ යන පාරවල් අල්ලලා සම්පූර්ණයෙන්ම මේ වගාව කරගෙන යන්න ඔය කට්ටියට ලොකු දායකත්වයක් අපේ ආයතනය තුලින්ම දෙනවා දැනුම් වශයෙන්. ඉතින් මම කට්ටියට කියනවා ඉතින් මගේ ෆොටෝස් දාලා වෙනම පේජ් හදලා ෆේක් account හදලා මිනිස්සු අතරට යවන්න එපා. ඒක හරිය නෑ. අපි මේක මහන්සි වෙන්නේ ලංකාවේ මේක ගොඩනගන්න. ඉතින් ඔය කට්ටියට පැලවොන් නම් අපින් පැල ගන්න පුළුවන්. සාර්ථක පැල අපි ළඟ තියෙනවා. ඔය කට්ටියට ගෙන්න ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හදන්න කවුරුවත් නැති කෙනෙක් ඉන්නවා නම් අපි ඇවිල්ලා හදලා කරලා හොඳ සාර්ථක වගාවක් හදලා කරලා සම්පූර්ණයෙන්ම දෙනවා. ඉතින් අපිව subscribe කරන්නත් කියලා හදවතින් ආරාධනා කරනවා. ඉතින් ඔය කට්ටිය අපිට ඕන මම මේ වගේ වීඩියෝ හැමදාම ගේන වීඩියෝ ඔය කට්ටිය බලන්න ඕන. ඒ බලන වීඩියෝත් එක්ක තමයි අපි මේක කුෂිකර්මාන්තේ දියුණු කරගෙන යන්නේ. පිටරට නෙවෙයි මේ හදලා තියෙන්නේ ලංකාවෙමයි මේ බදුල්ල දිස්ත්‍රික්කේ. ඉතින් ඔය කට්ටියටත් මේ වගේ පැල හිටවන්න කියලා ආරාධනා කරනවා. එක එක නිකම් පච කියලා හදාගෙන මේ රට දියුණු වෙනකම් බලාගෙන ඉඳගෙන එක එක රෙද්දවල් ඔළුවේ මනස්ගත කරන්නේ නැතුව අපිට ඉඩ තියෙන්නේ පොඩි ප්‍රමාණයක් නම් මෙන්න මේ විදිහේ පුවක් ගස් හදලා ලංකාවේ තියෙන විදේශ විනිමයට සහ දේශ විනිමයේ නගා සිටවන්නත් පුළුවන්. ඒ වගේම අපේ ආර්ථික පසුබිමත් 100%කින් වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මිනිස්සු කයිය ගැහුවට වැඩක් නැහැ. අපි පුවක් කියන එක නිදානයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට රුපියල් 25000ක් ගස් 100කට වියදම් වුණත් මාසෙකට ලොකු ආදායමකට යන්න පුළුවන්. පුවක් ගස් 100ක ආදායම අවුරුද්දකට ලක්ෂ 12කට වැඩි. ඉතින් ඔය කට්ටියටත් මේ තියෙන වාසනාව උරගාක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් නැවතත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ කට්ටිය බලන්න ඕන. ඒ තුලින් තමයි අපේ ධනවාදී චින්තනය අපිට ගොඩනගන්නේ. කියන්නේ අපේ ධනවාදී මානසිකත්වය. ඉතින් මේ වගේ රටේ සංවර්ධනය දකින්නකොට ඒ වගේම මේ ලස්සන ගස් අපි හදලා තියෙනවා. ඒ වගේ දේවල් බලනකොට ඔය කට්ටියට පේන ඇති මේ යායට පුවක් හදලා තියෙනවා. ඉතින් ඔය වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් ඔය කට්ටියට දකින්නකොට අපේ මනස තමයි නිරවුල් වෙන්නේ. කියන්නේ අපි වීඩියෝ බලනකොට 99%ක්ම තියෙන්නේ අද YouTube එකේ සමාජ මාධ්‍ය දාලාවල තියෙන්නේ වැඩක් නැති මිනිස්සුන්ගේ මනස අවුල් කරන දේවල්. ඉතින් ඔය කට්ටියට මේ වගේ දේවල් බලන්න අපිව එකතු කරගන්න කියලා ආරාධනා කරනවා Easy Grow YouTube channel එකට. channel එක නිසා මිනිස්සු මේ වගේ සංවර්ධනයේ රටට දායකත්වයක් ලෙස නගා සිටවලා තියෙන එක ගැන අපි ඇත්තටම ගොඩාක් සන්තෝෂ වෙනවා. ඉතින් මිනිස්සු අද තියෙන්නේ පොඩි ඉඩක් නම් අපි මේ වගේ වගා කරන්න මිනිස්සුන්ගේ මනස හදලා තියෙනවා. ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ වගේ නිර්මාණ ලංකාවේ බිහි වෙලා අපි ජීවත් වෙන රට සංවර්ධිත රටක් බවට පත් වෙනවා නම් ඒක තමයි අපේ හැඟීම. අපි මැරෙන්න ඕන මේ රටේ සංවර්ධනය දැකලා. ඉතින් ඔය කට්ටියටත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. නැවත දවසක බදුල්ලෙත් මේ විදිහේ ව්‍යාපෘතිය අරගෙන යනවා. ඉතින් මේ වැටමායිම් දෙකට අපි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ ගස් දෙකේ අතර පරතරේ. ඔය කට්ටියටත් පුළුවන්. ඉතින් මේ වගේ වැඩසටහන් වලට එකතු වීමේ හැකියාවක්. ඉතින් මේ විදිහට තමයි අපි ව්‍යාපෘතිය අරගෙන යන්නේ. ඉතින් ඔය කට්ටියටත් අවස්ථාව තියෙනවා පැල රෝපණය කරගන්න නම්. ඉතින් අපි ලව්වා පැල රෝපණය කරගැනීමේ හැකියාවකුත් තියෙනවා.